හොඳයි. නැවත වතාවක් සාදුනාදයක් පවත්වලා নমස්කාරය කියන තුන් වතාවක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาทานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาชาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิมียุตุมติสารณสหิตวมาสมาดันนุสีลยมาร์กปัลนิวันปินิสมเหตุเอวาเหตุอาสนามเววาසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝ ගහෝ නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමානදී නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහං සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සද්ධර්ම ශ්‍රවණ බිලාසී සදැහැති වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්නතියනි බෝසත් දූ දරුවනි අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මහා කාරුණික තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ හදමඩලින් පැන නැගිලා මානෙල් මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පත්මය විවර කරමින් සුදු සුදුවන් සතර දළදා වහන්සේලාගේ ස්පර්ශය ලැබමින් සුදු බුදු රැස් විහිදුවමින් ලෝක සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් යුක්තවම දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නටයි අපි හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන අති පරම ගම්භීර වූ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන මහා සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන කර්මය සහ කර්මඵලයේ ඇති විශ්වාසය ඇති කරගෙන අපි හැම දිනාටද මේ උතුම් ධර්ම දේශනාව තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන කල්යාණ මිත්‍ර සිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. පිනුතුනේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මහව කඩම්බාව හන්දිය නිවසේහි පදිංචි සිට මීට වසර 2කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුණු ඒ.බී. මුතුමැණිකා සෙනෙහබර මෞතුමියගේ දූ දරුවන් විසින් ඒ දූ දරුවන් විසින් තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ බෞද්ධ ගුවන්විදුලිය ඔස්සේ මුළු ලොව පුරාම සිටින සදහැවතුන්ගේ දේශවනට මේ අති උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ඒ හැම දිනාගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සිත් සතන් සනසාලන්නට
අද දවසේ මේ පින්තුන් ඊටාම වටිනා කියන ධර්ම දානමය පින්කමක් අද දවසේ සිද්ධ කරගන්නවා. ඒ නිසා මෙදිරී සිටින පින්තුන්ට වගේම නිවෙස්වල ඉඳලා බණ අහන හැම දිනාටමත් ලක්වාසී ලෝකවාසී හැම දිනාටමත් ධර්ම දේශනාවට මත්තෙන් අපි ආශිර්වාද කරන ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව තුළදී නිවන් දොරටුව විවර වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සිදු කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කැඩපතක්. එහෙමත් නැත්නම් කණ්ණාඩියක්. දවසක් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා, රාහුල මේ කැඩපතක් තියෙන්නේ මොකටද කියලා. අපි දන්නවා කණ්ණාඩියක් තියෙන්නේ මොකටද කියලා ඇහුවා. ඒ වෙලාවේ රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා, පින්තුනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කැඩපතක් තියෙන්නේ මූණ බලන්න. රාහුල මූණ බලලා කැඩපතෙන් මොකද කරන්නේ? ස්වාමීනි අපේ තියෙන අඩුපාඩුකම් සකස් කරගන්නවා. අපේ පින්තුන් හිතන්නකෝ, අපි කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපි මොකද කණ්ණාඩියෙන් බලලා කරන්නේ කියලා. සමහර වෙලාවට අපේ කොණ්ඩේ අවුල් වෙලා තියෙනවා නම් අපි ඒව හරියට පීර ගන්නවා. අපි ඇඳුමේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක කණ්ණාඩිය දිහා බලාගෙන කණ්ණාඩිය උපකාර කරගෙන ඒ ඇඳුමේ අඩුපාඩුකම් ටික සකස් කර ගන්නවා. සමහර විට ඔළුව පීරලා නැත්තම් ඒ ටික හරියට එහෙම නැත්තම් අපි කියන්නේ කාන්තාවන්ගේ රොද කෙලින් කරලා පීර ගන්නවා. ඊළඟට අපි ගාපු මූණේ ටික තියෙන පවුඩර් ටික වගේ වැඩි නම් අපි ඒවා අඩු කරගෙන හරි පිළිවෙලකට සකස් කර ගන්නවා. එතකොට මතක තියාගන්න පින්තුනි, කණ්ණාඩියක් තියෙන්නේ අපේ තියෙන අඩුපාඩුකම් සකස් කරගන්න උපකාරකයක් හැටියට. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන සිහිපත් කරනවා, පින්වත් රාහුලය මේ කණ්ණාඩිය වගේ තමයි ධර්මයත්. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයත් කැඩපතක්. එතකොට කැඩපතෙන් බලලා අපිට මොනවද කරගත්තේ? අපි කරගත්තේ අපේ තියෙන අඩුපාඩුකම් ටික සකස් කරගත් එක. එhmenan මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය කියලා කියන්නේ කැඩපතක් වෙනතනේ. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩුකම් ටික සකස් කරගන්නයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. කණ්ණාඩියෙන් බලා නැවතත් බලා අපේ අඩුපාඩුකම් ටික සකස් කරගත්තා. ඒ වගේම ධර්මය තමන්ගේ නුවණින් සිහි කර නුවණින් මෙනෙහි කර තමන්ගේ තියෙන වැරදි අඩුපාඩුකම් ටික සකස් කරගන්නට මේ ධර්මයේ උපකාර කරගන්න කියලා සිහිපත් කරනවා. පින්වත්නි, මේ විදිහට කෙසේ කිව්වත් අපේ හිත හරිම මුරණ්ඩොයි. අපි අපේ හිතට ඕන විදිහට එහෙම නැත්නම් අපිට ඕන විදිහට මේ හිත පාලනය කරගන්න හරි අමාරුයි. ඒක අරුමයක් නෙවෙයි. ඒකට හේතුව තමයි පින්වත්නි, අනාදිමත් සංසාරයක් පුරාවටම අපි හැමදෙනාම පුරුදු පුහුණු කරලා තිබ්බේ ධර්මයක් අහනකොට හෝ භාවනාවක් කරනකොට හෝ එකම අරමුණක සිත පිහිටවාගෙන ඉන්න නෙවෙයි. අපි පුරුදු කරලා තිබුණේ එක අරමුණ ඔස්සේ එක හිතුවිලි හිතා ඉන්න. ඒ නිසා දැන් අපි කිව්වොත් මේ ධර්මයට බොහොම ඕනෑකමකින් සවන් දෙන්න කියන කාරණාව කරන්න බොහොම අමාරු වැඩක්. හැබැයි අපි කළ යුතුම කාරණාවක්. හරියට සඳහන් කරන්නේ පින්තුනේ කුළු හරකෙක් වගේ කියනවා. කුළු හරකෙක්, ඒ කියන්නේ මීච්චල් කරන්න බැරි, හික්මිච්ච නැති කුළු හරකෙක් කැලෙන් අල්ලගෙන ආපුවාම එක පාරටම අපිට ඌ අරගෙන කරත්තේ බඳින්න බෑ. එක පාරටම ඌ අරගෙන අපිට ගිහිල්ලා කුඹුරේ හාන්න ගන්න බෑ. හැබැයි ටික කාලයක් ඒ සතාව මෙල්ල කරගත්තාම, හීලය කරගත්තාම අපිට පුළුවන් කරත්තෙට බඳින්න. අපිට පුළුවන් කුඹුරේ හාන්න ගන්න. ඒ වගේම තමයි අපේ හිතක් පින්නතුනේ. එක පාරටම මේක කියන දේ මේක පාරෙන් අහන්නේ නැහැ. ඒ නිසා ධර්මයෙන් අපේ හිත තවන්න ඕනේ. අපේ පින්නතුන් හිතන්නකෝ, අපේ අම්මලා දන්නවා කෙහෙල් කොලයක් කපාගෙන ඇවිල්ලා අපිට බත් එකක් බැඳ ගන්න ඕන නම්
ඒ කපාගෙන ආපු ගමන්ම අපිට බත් එක තියලා ඔතන්න බෑ. එමනම් අපි කරන එකම කාරණාව තමයි කෙහෙල් කල්ල එහෙම නැත්නම් කෙහෙල් දැල් ඉස්සරලාම තවා ගන්නවා. තවා ගත්තාම අපිට ඕන හැටියට ඒක නවලා බත් එකක් බැඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අපේ හිතත් කෙහෙල් දැල්ලක් වගේ තවා ගන්න. තවා ගත්තාම අපිට ඕන විදිහට ඒක නවා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඒ තවන්න ඕනේ ගින්දරෙන් නෙවෙයි පින්වත්නි. අපේ හිත තවන්න ඕනේ ධර්මය තුලින්. අපේ හිතට අපි පෙන්වලා දෙන්න ඕනේ සසර අපි විඳින දුක. මේ ධර්මය අවබෝධ නොකරගත්තොත් සසරට අපිට වැටිලා විඳින්න තියෙන දුක අපේ හිතට කියලා දෙන්න ඕනේ. ධර්මය තුලින් ඔප්පු කරලා දෙන්න ඕනේ. එතකොට එහෙම පෙන්නා අපේ හිත හික්මවා ගන්නට, තවා ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. අපි දන්නවා ඇද තියෙන ලීයක් වුණත් අරගෙන ඇවිල්ලා තවලා ටික කාලයක් ඒක වෙනුවෙන් මුක්කු ගහලා බර එල්ලලා තියෙනකොට ඒකේ ඇද අරගන්න පුළුවන්. ඒ වගේ තමයි සසර පුරුදු කරපු එක දිගට පුරුදු කරපුවා වූ හිත හිතා ඉන්න පුරුදු කරා වූ හිතට අපි ධර්මීය ජීවිතේ ටික ටික කියලා දෙමින් ධර්මයෙන් අපේ ජීවිතය තවනකොට පෙනුතුනේ අපේ හිත ධර්මානුකූල විදිහට හදාගන්න පුළුවන්. ඒකට උපකාර කරගන්න කණ්ණාඩිය කියලා මම මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිනතුනේ. ධර්මය උපකාර කරගෙන අපේ හිතය සකස් කරගන්න වැඩි, හදාගන්න වැඩේට ලැබෙන්න. එමනම් පිනතුනේ අපි මාතෘකා කළ ගාථාවට අනුව දහම් කරුණු කාරණා කීපයක් සාකච්ඡා කරන්න බලමු. පිනතුනේ මේ කාරණාවට හේතු වෙච්ච නිදහනයක් සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒ වැඩ ඉන්නකොට බොහෝම තුනුරුවන් සරණ ගිය 5 දෙනෙක් එනවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න පිනතුනේ. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට පවන් සලමිනේ වැඩ හිටියේ. ඉතින් මේ 5 දෙනා ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ පිනතුනේ කිසිම වෙනසක් නැහැ. මේ දුප්පත් මිනිස්සෙක්, මේ පෝසත් මිනිස්සෙක්, මේ මිනිස්සයා කුලවන්ත මිනිස්සෙක්, මේ මිනිස්සයා හීන කුල මිනිස්සෙක්, මේ මිනිස්සයා රජ කෙනෙක්, මේ කෙනා සිටු කෙනෙක්, මේ කෙනා ඥාතියෙක්, මේ කෙනා අපිට ඥාති වෙන්නේ නැහැ. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිනතුනේ කිසිදු වෙනසක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අර 5 දෙනාටත් භාග්‍යවතුන් වහන්සේම ධර්මයේ දේශනා කරන්න සූදානම් වුණා. ටික වෙලාවක් ධර්මය අහගෙන යනකොට එක්කෙනෙක් වෙනතුනේ හොඳටම නිදි. ඉන්න තැනම කෙනෙක් නිදි. තවත් එක්කෙනෙක් ඉන්නවා මේ කෙනා බිම ඉරියඳ ඇඳලා ඉන්නවා. තවත් එක්කෙනෙක් ළඟ තිබුණු ගහකට හේතු වෙලා ඒ තිබුණු ගහේ අත්තක් හොල්ල ඉන්නවා. තවත් එක්කෙනෙක් වෙනතුනේ අහස දිහා බලාගෙන තවත් එක්කෙනෙක් ඉන්නවා. හැබැයි එක් පුද්ගලයෙක් විතරක් බොහොම හොඳින් හිත එකඟ කරගෙන ධර්මය අහනවා වගේ පෙවුණා. කාටද? ආනන්ද හාමුදුරුවන්ට. පවන්සලමින් හිටපු ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ මෙච්චරම අති රමණීය ලෙස මේ ධර්මයේ දේශනා කරනකොටත් ඇයි ස්වාමීනි මේ ඇත්තු හරියට බණ අහන්නේ නැත්තේ කියලා ඇහුවා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව තවත් දෙයකට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අහස් දිය මහ පොළොවට ගලා බසින වාසේ වැස්ස මහ පොළොවට එන්නා වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අති පරම ගම්බීර ධර්මයේ දේශනා කරනකොටත් ඇයි මේ මිනිස්සු ධර්මය අහන්නේ නැත්තේ කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන සිහිපත් කරනවා, ආනන්ද ඔබ දන්නවද මේකට හේතුව කියලා ඇහුවා. ආනන්ද ඔබට පේනවද අර මිනිස්සෙක් මේ අත් දෙක මත ඔළුව තියාගෙන කකුල් දෙකක් තියාගෙන නිදාගෙන ඉන්න මිනිස්සු ඔබට පේනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. ආනන්ද ඔබ දන්නවද ඔකට හේතුව? නැහැ ස්වාමීනි. ආනන්ද ওই මිනිස්සයා ආත්ම ගණනාවක්ම ආත්ම 1000ක් කියලා සඳහන් වෙනවා. ආත්ම 1000ක් එක දිගටම
සර්පෙක් හැටියට සර්ප කුලයේ ඉපදිලා දරණේ ගහගෙන නිදාගෙන හිටපු පුරුද්ද කියලා කිව්වා. එහෙනම් සාංශාරික පුරුදු කියන දේවල් අපිටත් එනවා පින්වත්නි. සාංශාරික පුරුදු නැත්තේ මේ ලෝකේ එකම කෙනා ලෞතර බුදුරජාණන් වහන්සේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේට සසර පුරුදු කෙනෙක් වෙන්නේ එන්නේ නැහැ. ඒකට කියනවා වාසනා ගුණය කියලා පින්වත්නි. එතකොට ඊට මෙහා ඉන්න අනිකුත් හැම කෙනෙකුටම පින්තුනි සසර පුරුදු කියන දේවල් එනවා. සමහර වෙලාවට රහතන් වහන්සේලාටත් සසර පුරුදු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. දැන් පිළිංච වජ්ජය කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ නික්ලේශී කෙලෙස් නැහැ. හැබැයි උන්වහන්සේ ළඟට එන දායකයන්ට කතා කරන්නේ වසලයා වසලී කියලා. තරහ හිතින් නෙවෙයි. ඒ හේතුව තමයි ආත්ම ගණනාවක්ම උසස් වූ කුලයන්හි ඉපදිලා තමන් ළඟ සේවය කරපු හිටපු මිනිස්සුන්ට කතා කරපු ආකාරය පින්වත්නි. ඒ වගේ සසර පුරුදු සමහර වෙලාවට රහතන් වහන්සේලාට දෙනවා පින්වත්නි. ඒක රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේත් පින්තුනේ තමාර වෙලාවට තමන් ගත්ත දාන වේල ආපහු වමාරලා ආපහුත් වළඳනවා. ඊට හේතුව ආත්ම ගණනාවක්ම ගව යෝනියක ඉපදිලා ගවයෙක් වෙලා ඉපදිලා අර තලු මරමරා වමාර කාපු එකේ පුරුද්ද කියලා සඳහන් වෙනවා. ඒ වගේ සංසාර පුරුදු මෙහෙම මතක් කරනකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ කෙනා මේ සර්පෙක් වෙලා ආත්ම 1000ක් එක දිගට ඉපදුනා නම් මේ සසර පුරාවටම එක දිගට මෙහෙම ඉපදුනාද? එහෙමනම් බුදුහාමුදුරනේ එක ආත්මික හැර තවත් ආත්මවලදී මේ සංසාරයේ පුරාවටම මේ සර්පෙක් වෙලා ඉපදිච්ච ආත්මද පුරුද්දද කියලා ඇහුවා. ආනන්ද මේ කෙනා එකාත්මික මිනිස්සෙක්, අනිත්‍යාත්මික සර්පෙක්, අනිත්‍යාත්මික දෙවියෙක්, අනිත්‍යාත්මික ප්‍රේතයෙක්, අනිත්‍යාත්මික නිරේගාමී කෙනෙක් මෙහෙම ඉපදිච්ච සර්පාත්ම නම් ආනන්ද බුදු කෙනෙකුටවත් කියන්න බැරි තරම් දීර්ඝයි. මේ සඳහන් කරන්නේ එක දිගටම ආත්ම භාව 1000ක් සර්ප කුලයක ඉපදිච්ච එකේ පුරුද්ද කිව්වා. එහෙනම් හිතන්නකෝ ආත්ම භාව 1000ක්ම එක දිගට පේනවත් මේ සර්පෙක් කියලා ඉපදිලා දරණ මත ඔළුව තියාගෙන නිදාගත් එකේ පුරුද්ද සසර පුරුදු කියන ඒවල් හැමෝටම වෙනවා. ඒ නිසා ආනන්ද මම මොන විදිහෙන් ධර්මයේ කිරුවත් ඒ මනුස්සයට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ නැහැ. අපි වෙනතුන සඳහන් කළා තවත් එක මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයාගේ ස්වභාවය තමයි ඇඟිල්ලෙන් මහ පොළොවේ ඉරි ඇඳ හිටපු මිනිස්සෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන ආනන්ද මේ මිනිස්සයත් ඒ වගේමයි. ආත්ම භාව 500ක් නෙවෙයි 1000ක්ම දෑ 500ක් කියලා සඳහන් කරන්නේ. දෑ 500ක්ම ගැඩවිලික් කියලා ඉපදෙලා හිටියා. ඒ නිසායි ඒ සසර පුරුද්දයි මේ ඉන්නේ කියලා සිහිපත් කරන්න තියෙනවා. එහෙනම් අවුරුදු 1000ක් එක දිගට ගැඩවිලික් හැටියට උප්පත්තිය ලැබුණු නිසා ඒ සසර පුරුද්ද තාමත් මේ ජීවිතේට ඇවිල්ලා මහ පොළොවේ තමත් ඉරියැඳ ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහොම හොඳින් බොහොම ඕනෑකමකින් යුක්තව ශ්‍රවණය කරන්නේ නැහැ. ඒ තමයි දෙවෙනි පුද්ගලයා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරනවා ආනන්ද ඔබට පේනව නේද අර තුන්වෙනි වූ පුද්ගලයා. අර ගහක් ළඟට ගිහිල්ලා අත්තක් හොල්ල ඉන්න කෙනා. ඔහුත් ඒ වගේමයි. අවුරුදු 1000ක් එක දිගටම වඳුරෙක් කියලා ඉපදෙලා හිටපු පුරුද්ද. එක දිගටම වඳුරෙක් වෙලා ඉපදෙලා හිටපු පුරුද්ද තමයි තවටත් ආනන්ද මේ ජීවිතෙත් අර ගහක් ළඟට ගිහිල්ලා අත්තක් හොල්ල ඉන්නේ. ඒ තුන්වෙනි වූ පුද්ගලයා. ඊළඟ පුද්ගලයා තමයි අහස දිහා බලාගෙන හිටපු කෙනා. ආනන්ද ඔබට පේනවද අර අහස දිහා බලාගෙන ඉන්න පුද්ගලයා? එහෙමයි ස්වාමීනි. ආනන්ද ඒ තමයි බොහෝ කාලයක් පුරාවටම ආත්ම භව 1000ක් විතර යනකම් එක දිගටම නැකත්තරු පායනකම් බලාගෙන හිටපු හඳහම් බලපු කෙනෙක්. ජ්‍යොතිෂ්‍ය කරපු කෙනෙක්. එහෙනම් එයාගේ පුරුද්ද තමයි
අහස දිහා බලාගෙන තරු රටා තියෙන හැටි බලන එක. ආනන්ද ආන්ගේ පුරුදු අදටත් ඇවිල්ලා අදත් ඔහු අහසේ තරු පායන හැටි බලනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ඔහුට හෙන්නේ කියලා. මොන අවාසනාවක්ද හිතන්න පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දැක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරි පිටේ ඉඳගෙන මේ 5 දෙනෙක් බණ අහන්න ගිහින් ඉන්න වෙලාවේ මේ 5 දෙනා විතරක් බණ අහපු හැටි සංසාරික පුරුදු කියන දේවල් පින්නතුනි අපිට එනවා. එයින් අපි පින්නතුන් මතක තියාගන්න. බණ අහනකොට වෙන කොහාටවත් හිත නොයවා ධර්ම දේශනාව තුලටම හිත රඳවාගෙන ධර්මය අහන්න. හේතුව ඒක අපිට මතුවක හරි මේ ජීවිතේ හරි අපිට නිවන් දකින්න බැරි වුණොත් මතු සසරක අපිට බුදු කෙනෙක් ඉදිරියේ හරි රහතන් වහන්සේ නමක් ඉදිරියේ හරි ධර්මය අහලා හිත එකඟවත් කරගෙන ධර්මය අහලා ඒ ධර්ම අවබෝධය ඇති කරගෙන නිවන් දකින්න වාසනාවකින් ඇති වෙයි පින්වත්නි. ඒ නිසා මතක තියාගන්න හිත එකඟ කරගෙන බණ අහන එකත් ඒ බණකට සාදුකාර දෙන එකත් මොනතරම් ආනිසංසයක්ද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරි පිට ඉඳගෙනත් මේ 5 දෙනාගෙන් 4 දෙනෙක්ම පිනතුනේ කළේ වෙන කටයුතු. හැබැයි එක්කෙනෙක් බොහොමත්ම හොඳින් බොහොමත්ම උවමනාවේ යොත්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ආනන්ද ඔහු ආත්ම ගණනාවක්ම වේදය වේදාන්තර පිළිබඳව බොහොම හොඳට වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව පවා බොහොම හොඳට ඉගෙනගත්ත ප්‍රගුණ කරපු කෙනෙක් කිව්වා. ඒ නිසාමයි ඔහු අදටත් මේ ධර්මයේ බොහොම ඕනෑකමකින් ඉගෙන ගන්න තියෙන ඕනෑකමකින් උනන්දුවකින් යුක්තව හිත වෙන කොහෙවත් නොයවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කියලා කිව්වා. ඊළඟට මෙහෙම සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසනවා. ආනන්ද ඔබට හිතෙනවද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමෝටම අහන්න පුළුවන් ඇති කියලා? හැමෝටම හිත එකඟ කරගෙන මේ ධර්මය අහන්න පුළුවන් ඇති කියලා හිතනවද කිව්වා. ස්වාමීනි කුමක්ද ඒකට හේතුව කිව්වා. ආනන්ද ඒකට හේතුව තමයි මොහුන් අනාදිමත් සංසාරයක් පුරාවටම ඔවුන්ගේ හිත පුරුදු කරලා තියෙන්නේ ධර්මය ගැන මෙනෙහි කරන්න නෙවෙයි කියලා සිහිපත් කළා. ආනන්ද මේ ලෝකෙ මිනිස්සු ඉපදි මෙරි එන මේ සංසාරේ මොවුන්ට අහන්න ලැබෙන වචන 3ක් අති දුර්ලභයි කියලා කියනවා. ඒ මොකද්ද? බුද්ධ, ධම්ම, සංඝ කියන මේ තුනුරුවන් පිළිබඳව ලෝකෙ ඔහුට ඇහෙන්නෙම නැහැ කියනවා. ඊටාම දුර්ලභ කාරණාවක් කියනවා. බුද්ධ, ධම්ම, සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව අහන්න ලැබෙන එක. ඒ නිසා ඔහුට ලෝකයේ පුරාම අහන්න ලැබෙන්නේ ඇහෙන්නේ පිනතුනේ ලෞකික මේ ලෝකයට අයිති කාම භෝගී ජීවිත ගත කරන ඊ වචනම විතරයි කියනවා සසරක් පුරාවටම හෙන්නේ. ඒ නිසා ඒ තරම් දීර්ඝ සංසාර ගමනක අති දුර්ලභයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් පිළිබඳව කතාවක් කියන එක. ඒ නිසා පුරුද්දක් නැහැ. ඒ නිසා අපේ හිතට මේ දේවල් සමහර වෙලාවට මේ කරුණු කිව්වත් පිනතුනේ ඒවා අපේ හිතට නොහුරු ගතියක්. ඒ නිසාම අපිට කම්මැලි ගතියක්. ඒ නිසාම අපිට නිදිමත ගතියක්. අන්න එවැනි ගතියක් එන්න පුළුවන් හේතුව තමයි අපිට මේ වචන මේ බුද්ධ වචන හුරු නැහැ පුරුදු නැහැ. සසර පුරාවටම අපිට පුරුද්ද තියෙන පිනතුනේ වෙනත් වචන කතා කරලා වෙනත් මේ ලෝකෙට බැඳෙන ලෝකෙටම ඇලෙන වචන කතා කරලායි අපිට පුරුද්ද තියෙන්නේ. ඒ නිසා ආනන්ද මේ ලෝකෙ මිනිස්සුන්ට මෙන්න මේ වචන තුන ඊටාම දුර්ලභයි කියලා කිව්වා. ඒ නිසා බොහොම හොඳින් එකඟ කරගෙන මේ බණ අහනවා කියන එක කරන්න හරි අමාරුයි කිව්ව හැමෝටම. ඒ විතරකුත් නෙවෙයි ආනන්ද කිව්වා. මේ මිනිස්සු රාගයෙන් මත් වෙලා, මේ මිනිස්සු දේශයෙන් මත් වෙලා, මේ මිනිස්සු මෝහයෙන් මුලා වෙලා, මේ මිනිස්සු තණ්හාවෙන් බැඳිලා ආන්ගිනේසත් මේ මිනිස්සුන්ට හිත එකක කරගෙන ධර්මය අහන්න හරි අමාරුයි කියලා සිහිපත් කළා. අපි බලමු මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට පස්සේ පින්නතුනේ. නත්ති රාග සමෝවග්ගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ පින්නතුනේ භයානක ගින්නක් තියෙනවා නම් ඒ ලෝකේ තියෙන භයානකම ගින්න තමයි රාග ගින්න කියලා කියන්නේ. රාගයට සමාන ගින්නක් නැහැ කියනවා. නත්ති රාග සමෝවග්ගේ. රාගයට සමාන
ගින්නක් නැහැ කියලා සඳහන් වෙනවා. පින්වත්නි අපි දන්නවා බුදුරජාණන් වහන්සේම සිහිපත් කරන මහණෙනි මේ ලෝකයේ විනාශ වෙනකොට සූර්යෝ 7 දිනක් පහළ වෙලා මේ ලෝකේ විනාශ වෙනවා. අපේ පිනතුන් අහලා තියෙනවා සත්ත්‍ය සූර්යුද්ගමන කියලා සූත්‍ර දේශනාව. ඒ සත්ත්‍ය සූර්යුද්ගමන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ඉරවල් 7ක් පායලා මේ මහ මුහුදත් මහා මේරු පර්වතයත් අපි ඉඳගෙන ඉන්න 240000ක් යොදුන් වලින් ඝනකට වෙච්ච මේ මහා බොල් පොළවේ එක වැලි කැටයක්වත් නැති අලු වෙල දූවිලිල දෙලිවිලා කිනි අරගෙන නැති වෙලා යනවා කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආන්ගේ ගින්නටත් වඩා බලවත් ගින්නක් තමයි කියනවා අපේ හිතේ ඇති වෙන රාග ගින්න කියලා කියන්නේ. ඒ ගින්න සමහර වෙලාවට අපේ හිත සතන් සංසානයම් පුච්චලා අලු කරලා දානවා. එක පුංචි කතාවක් සඳහන් වෙනවා පින්තුනේ අනුරාධපුරයේ යෝගයේ සිද්ධ කතාවක්. කාවන්තිස රජතුමා එදා පිනතුනේ තමන්ගේ හිටපු අන්තපුර ස්ත්‍රීනු සමග මහා විහාරී භික්ෂුන් වහන්සේලා ළඟට වඩිනවා. ඒ වඩින වෙලාවේ ලෝවා මහා ප්‍රාසාදයේ හිටපු මහා සංඝරත්නයේ එක ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ හිත විසිරවාගෙන උළුවස්ස ළඟට වෙලා එහෙම නැත්නම් දොර ළඟට වෙලා අර අන්තපුර ස්ත්‍රියක් දිහා බොහෝම ආදරයෙන් බොහොම රාගයෙන් යුක්තව බලාගෙන හිටිය කියනවා. ආන්ගේ රාගයෙන් බලාගෙන හිටපු ස්ත්‍රියත් ඒ විදිහටම මුන්වහන්සේ දිහා ආදරයෙන්ම ලොල්කමින්ම බලාගෙන හිටිය කියනවා. රාග ගින්න මොනතරම් ප්‍රබලයිද කියනවා නම් පිනතුනේ දෙන්නගේම හදවත් වල ඇතිවෙච්ච ආසාව ඒ ගින්න කොච්චරද දෙන්නගේම හදවත් එවෙලෙම පිච්චිලා එතනම මරණයටපත් වුණා කියලා සඳහන් වෙනවා. රාගේ ගින්න ඇතුළෙම సంతානයන් පුච්චලා අවුලු කරලා දාන්න පුළුවන් තරම් ලොකු ගින්නක් වෙනතුනේ හදවතේ දැවෙන්නේ. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නත්ති රාග සමෝඅග්ගී අග්ගී කියලා සඳහන් වෙන්නේ ගින්දරට වෙනවත් නේ. රාගයට සමාන ගින්නක් මේ ලෝකේ තවත් නැහැ කියලා සඳහන් වෙලා. පින්තුනේ දවසක් බුදුරජාණන් වහන්සේ වනාන්තරයක් තුල එදා දවස වාසය කරනවා. ඒ වාසය කරනකොට හත්තක කියලා කුමාරයෙක්. මේ හත්තක කියන කුමාරයා මේ ඇක්ටේරියා වනයක් තියෙන මේ වනයේ පැත්තට යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ හරක් අඩි තියෙන, ඒ කියන්නේ හරක් ගිහිලා තියෙන, හරක්ගේ අඩි තියෙන කුර සලකුණු තියෙන මේ පාරක කොළාතු ඊටාම අඩු ගහක් යට උන්වහන්සේගේ සිවුරේලාගෙන භාග්‍යවතුන් වහන්සේ එදා දවසේ ගත කරලා තියෙන රැය පහන් කරලා තියෙන එතන මේ හත්තක කියන කුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුවසේ සැතපුණාද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා හත්තක මේ ලෝකේ යම් කෙනෙක් සුවසේ නිදනවා කියලා කියනවා නම් ඒ නිදන්නන් අතරේ මමත් එක්කෙනෙක් කියලා කිව්වා. ඒ වෙලාවේ මේ හත්තක කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මහා පුදුම කතාවක් නේ සඳහන් කරන්නේ. ස්වාමීනි මේ හරක් ගියපු පාරේ කොළ ඇතිරිල්ලක ඔබ වහන්සේගේ සිවුර එලාගෙන මේ කොළාතු ඊටාම අඩු ගහක් ළඟ ඉඳගෙන මේ සීත ඍතුව ස්වාමීනි හිමත් එක්ක පතිත වෙනකොට සීතලෙන් ඔබ වහන්සේගේ ඔය කහට සිවුර පෙඟිලා යනකොට ඔබ වහන්සේ කියනවා හොඳට සුවසේ සැතපුණා කියලා. ස්වාමීනි එහෙම කොහොමද සුවසේ නිින්ද යන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ හත්තකින් බුදුරජාණන් වහන්සේ විමසනවා හත්තක මං ඔබෙන් දෙයක් අහන්නම් ඔබට වැටහෙන පරිදි මට උත්තර දෙන්න කිව්වා. හත්තකය ඔබ හිතන්න කිව්වා හතර පැත්තෙන් බිත්ති බැඳපු එලි පිටිනුත් ඇතුල් පැත්තිනුත් ඒවා තින් තාලේප කරපු ඒ විතරක් නෙවෙයි හතර පැත්තෙන්ම ආලෝකයේ දැල්ලපු වහල සිවිලි කරපු ඒ වගේම බොහෝම සැප පහසු ඇඳක් ආසනයක ඒ වගේම එළුළුම් මාදී වලින් සකස් කරපු ඇතිරිල්ලක කාන්තාවන් බොහෝම රූමත් කාන්තාවන් 4 දෙනෙක් ඇඳ 4 පැත්තෙන් තියාගෙන ඔබට ඍෂිසේ
සමහර වෙලාවට පවන් සැලෙමින් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔළුව අතක ගා වෙන්න පුළුවන්. මේ කියන ආකාරයෙන් ඔබ රිසිසේ ඔබ කැමැති පරිදි කාන්තාවන් 4 දෙනෙක් තියාගෙන මේ විදිහට සුවසේ නිදනවා නම් ඔබ කියනවාද ඒක සුව නින්දක් කියලා. ඒ වෙලාවේ මේ හත්තක කියන කුමාරයා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ යම් කෙනෙක් සුවසේ සැපසේ නිදනවා කියලා කියනවා නම් ආන් ඔහුත් ඒ සැප නින්දෙන් එක්කෙනෙක් කියලා කිව්වා. හත්තක මම ඔබෙන් දෙයක් අහන්නම් ඔබට වැටහෙන පරිදි උත්තර දෙන්න කිව්වා. හත්තකය කාන්තාවන් 4 දෙනෙක් 4 පැත්තෙන් පවන් සරනකොට ඔහු ওই රාත්‍රියේ පුරාවටම රාග ගින්නෙන් කොච්චර ඇවිලෙනවද කියලා ඇහුවා. ද්වේෂ ගින්නෙන් කොච්චර ඇවිලෙනවද කිව්වා. මෝහ ගින්නෙන් මොච්චර ඇවිලෙනවද කියලා ඇහුවා. එතකොට රාග සහිත ගින්දරෙන් ඇවිලෙනකොට ඔහු සුවසේ නිදන්නේද කියලා ඇහුවා. කාන්තාවන් 4 දෙනෙක් 4 පැත්තෙන් පවන් සරන වෙලාව. ඒ වෙලාවේ සිහිපත් කරනවා නෑ ස්වාමීනි කියලා. එහෙනම් හත්තකය තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ රාගය නැති කරපු කෙනෙක් කියනවා. රාගය ප්‍රහීන කරපු කෙනෙක් කියනවා. යලි නූපදින විදිහට රාගය නැති කරපු කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරියට හත්තකය තල් ගහකින් කරටිය මුදුනින් කැඩුවා වගේ. ආයේ කවදාවත් ඒ තල් ගහ පිනුතුනේ ආයේ කවදාවත් ලියලා එන්නේ නැහැ කියනවා. හත්තකය යම් දවසක තථාගත බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද එදා දවසේ දේශය සහ මුලින්ම දුරු කළා කියලා සඳහන් කරනවා. දේශයේ යලන නැගිටින් නැදි විදිහට තල් ගහක කරටිය කැඩුවාසේ තථාගතයන්න් වහන්සේ මේ ද්වේෂය දුරු කළා කියලා සඳහන් වෙනවා. ඊළඟට තථාගත බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද හත්තකේ එදා මෝහය නැමැති මෝහාන්ධකාරය නැති කළා. හරියට තල් ගහක කරටිය කැඩිලා ගියා වගේ ආය කවදාවත් යලි නූපදින විදිහටම තථාගතයන්න් වහන්සේ මෝහය දුරු කළා. රාගය, ද්වේෂය, මෝහය කියනා වූ මේ ක්ලේශ ධර්මයන් යලි නූපදින විදිහටම දුරු කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. එනිසා හත්තකය මේ ලෝකේ යම් කෙනෙක් සුවසේ නිදනවා කියලා කියනවා නම් හත්තකය ආන්ගේ හුන් අතරින් එක්කෙනෙක් තමයි මමත් කියලා සඳහන් කළා. එහෙනම් පිනතුනි රාගයේ හිතේ තුල තියාගෙන ඉන්න කෙනෙකුට සුවසේ නින්දක් නැති බව භාග්‍යවතුන් වහන්සේ අපිට සඳහන් කළා. එමනම් රාගය කියලා කියන්නේ මහා ලොකු ගින්නක්. සමහර වෙලාවට අපේ ජීවිත సంతානයන් පුච්චලා අලු කරන දාන්න පුළුවන් තරම්. සමහර වෙලාවට මිනි මරන්න පරම් පුළුවන්. සමහර වෙලාවට අම්මව තාත්තව පවා මරන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගේ සහෝදරයව මරන්න තරම් පුළුවන් මහා පාපදාරී කෙලෙස් ධර්මයක් තමයි පිනතුනේ රාගය කියලා සඳහන් වෙන්නේ. එහෙනම් ඒක ගින්නක් කියලා සඳහන් කළේ. සමහර වෙලාවට බොහෝ පිරිසකගේ ජීවිත නැති කරලා යන්න තරම් පිනතුනේ මේ රාග ගින්න අතිශයම ප්‍රබලයි. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ රාගය කියලා කියන්නේ මහා ගින්නක්. දවසක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසකුත් සමග මහා වනාන්තරයක් මැද්දෙන් වඩිනවා. ඒ වඩිනකොට වෙනවත්නේ වනාන්තරයේ ලැබු ගින්නක් ඇවිලලා ඒ කැලෙන් පුරාවටම බුරා ගිනිය විලෙනවා. බුරා ගිනිය විලෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා අහනවා මහණෙනි නුඹලාට කුමක් හිතෙනවද? අර බුරා නැගෙන ගිනි දැලිය අරකට පැනලා ඒ ගිනි දැල්ල වැළඳගෙන සිපගන්න එකද සැපය? එහෙම නැත්නම් අවුරුදු 16ක අවුරුදු 20ක විතර තරුණියක් වැළඳ ගන්න එකද සුවය කියලා සඳහන් කළා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි අර බුරා නැගෙන ගින්නට ගිහිලා පැනලා ඉන්න එකට ඒක මහා පුදුම දුකක්. ඒ ගින්න වැළඳ ගන්න එක මහා දුකක්. ඊට වඩා ස්වාමීනි අවුරුදු 16ක අවුරුදු 20ක විතර තරුණියක්ව වැළඳ ගන්න එක සැපයයි කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි ඊට වඩා හොඳයි ආංගර බුරා නැගෙන මහා ගිනි කන්ද වැළඳ ගන්න එක ඊට වඩා සැපයි කියලා සිහි කළා. හේතුව මේ ගින්නට අහු වෙලා මැරෙන පිච්චෙන එක දැවෙන එක වෙනතුනේ මේ ජීවිතේ විතරයි කියලා සඳහන් කළා. මේ රාගය නැමැති ගින්නට අහු වෙලා අපි අවීචි මහා නරකාදී වලට ගියොත් එහෙම ඒ වගේ එක ජීවිතයක නෙවෙයි අපායෙන් එනතුරුම පිනතුනේ ඒ නිරයෙන් කවදා හරි අපි මිදෙනකම්ම අර මහා නිරේ තියෙන ගිනි ගුලි පිනතුනේ අපිට ගෙලින්න වෙනවා.
බඩගිනි කියලා කියනකොට යමපල්ලු අරගෙන දාන යකඩ ලෝහ ගුලි අරගෙන අපි දිව පුච්චගෙන උගුරු පුච්චගෙන බඩ පුච්චගෙන අදෝ මාර්ගයෙන් එළියට වැටෙනකන් පුච්චගෙන යන ගිනි ගුලි අපිට විලින්න වෙනකොට පිනුතුනි ඒ ගින්න අර ගිනි වලට වඩා මහා විශාලයි. එහෙනම් ඒවා කල්ප ගණක් අපිට වෙදෙන්න වෙනවා. එමනම් ඒ රාගය නැමැති ගින්නට අහු වෙලා පිනුතුනි වෙදින්න තියෙන වේදනාව අර ගින්නට පැනලා විඳින්න තියෙන වේදනාව බොහොම පුංචි එකක්. ඊට වඩා රාගයකට අහු වෙලා රාගය නැමැති කෙලෙෂය නිසා ඒ ගින්නට අහු වුණොත් නිරේට ගිහිල්ලා වෙදින්න තියෙන දුක මහා පුදුම විදිහට අප්‍රමාණයි. පිනුතුනි ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ගින්න වැළඳ ගන්න කීට වඩා සැපයයි කියලා. අපේ පිනුතුන් තවත් සිහි කරන්න ඕන කාරණාවක් තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේලා කොහොමද මේ රාගය පාලනය කළේ? මේ රාග හිතවිලි එනකොට උන්වහන්සේලා සමහර වෙලාවට ජීවිතේ පවත්ින්න තුනි දන් දීලා තියෙනවා. දැන් අපි දන්නවා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමතින්සක් ආකාරයට පාරමිතා පිරුවා. දාන පාරමිතාව හැටියටත්, උපපාරමිතාව හැටියටත්, පරමත්ත පාරමිතාව හැටියටත් සමතින්සක් ආකාරයට පාරමී ධර්මයන් පිරුවා. පිනතුනේ ওই පාරමී ධර්මයන් පුරාගෙන යනකොට අපේ මහා බෝසතාණන් වහන්සේ දවසක් මහා වනාන්තරයේ මැද්දේ එරිසි ප්‍රවෘජාවකින් ප්‍රවෘජා භූමියටපත් වෙලා වනාන්තරය තුල තනියෙන්ම වාසය කරනවා. මේ තනියෙන්ම වාසය කරනකොට දවසක් පිනතුනේ මේ කැලේට ආපු බොහොම ලස්සන රූමත් කුමාරිකාවක් තනි වෙනවා. තනි වෙලා Taman එක්ක ආව පිරිස හොයා ගන්න බැරුව අතරමං වෙනවා. අතරමං වෙලා දවසක් මේ තාපසාරාමයට ඔහු වෙනවා. වෙන යන්න තැනක් නැහැ. මේ නොයෙකුත් භයානක සත්තුන්ගෙන් ගැවසගෙන ඉන්න මේ පරිසරයේ ඉන්න බැරි නිසා ඔහු කොහොම හරි තාපසාරාමය හොයාගෙන ඇවිල්ලා තාපසයව මුණ ගැහෙනවා. හැබැයි තාපසයෙකුට තනියෙන් ඉන්න ස්ත්‍රියක් කියලා කියන්නේ හරි අවිහිරයක්. උන්වහන්සේගේ බ්‍රහ්මචර්යාවට කිලුටක්. ඒ නිසා මිනිස්සෙක් නිසා යවන්න විදිහකුත් නැහැ. ඒ නිසා මේ තාපසයා අර ස්ත්‍රියට කතා කරලා කියන ඔබ මේ ආවාසය ඇතුළට යන්න. ඔබ මේ ආවාසය ඇතුළ තුලම වාසය කරන්න. හැබැයි ඔබ ඒක පොරොන්දුවක් විය යුතුයි. ඒ තමයි මම මොනතරම් ආදරයෙන් කතා කරුවත් මේ දොර අරින්න එපා. මම ඔබට තරවටු කරලා මං කතා කළත් මේ දොර අරින්න එපා. මන් දොර කඩන්න හැදුවත් මේ දොර නම් අරින්න එපා කියලා කිව්වා. ওই විදිහටම තාපසතුමත් රාත්‍රී කාලය ගත කරගෙන යනවා පින්වත්නි. හැබැයි රාත්‍රී කාලය ගත කරගෙන යනකොට බෝසතාණන් වහන්සේටත් පිනතුනේ කෙලෙස් ඉපදුනා. රාගයේ නැමැති ගින්න හදවතේ බුරබුර අයවරුණා. ඒ නිසාම අර කාන්තාවට ආදරයෙන් කතා කළා. හැබැයි කුටි ඇරියේ නැහැ. ඊළඟට බොහොම සැරපරසව කතා කළා. නමුත් කුටි ඇරියේ නැහැ. දොර කඩන්න හැදුවා. ඒත් ඒ කාන්තාව නම් දොර ඇරියේ නැහැ. අවසානයේ බෝසතාණන් වහන්සේ පිනතුනේ වහලෙන් පයින්නවා කියන අදහසින් යුක්තව වහලේ ළඟට ගිහිල්ලා බිත්තිය දිගේ යන යටලිය උස්සලා බෙල්ල එහා පැත්තට දාලා පනින්න හදනකොට හිතෙනවා මේ රාග ගින්නට අහු වෙලා මැරෙන එකට වඩා හොඳයි මේ යටලිය බෙල්ලට හිර කරගෙන මැරෙන එක කියලා අර යටලිය බෙල්ලට අතෑරගෙන මරණයටපත් වුණා කියලා. එතකොට බෝසතාණන් වහන්සේ පිනතුනේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රාගය නැමැති කෙලෙසිය මොනතරම් භයානකද කියලා උන්වහන්සේලගේ ජීවිතයේ දැකලා සිල් ආරක්ෂා කරපු විදිහ. එමනම් අපිට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ රාගය කොහොමද අපි ප්‍රහාණය කළගත යුත්තේ? රාගය කොහොමද අපි අත්හැරගත යුත්තේ කියලා සඳහන් කළා. මේක සඳහන් වෙනවා පිනතුනේ ධර්මයෙන් තියෙන මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා. ආන්ගේ විතක්ක සන්තාන සූත්‍රය තුල අපිට දේශනා කරනවා රාගය කොහොමද අපි ප්‍රහාණය කළගත යුත්තේ කියලා. ඇයි අපිට රාගය ඇති වෙන්නේ? රාගය කියලා කියන්නේ පුරුතජන අපි හැම කෙනෙක් ගාවම තියෙන හිතවිල්ල. ඒක කෙලෙසයක්. ඒක කෙලෙස් ධර්මයක්. ඒක නැති කළ යුතු එකක්. ඒ නිසා අපි බොහෝ කාලයක් සසර ගමනේ ඇවිද්දා. ඒ නිසාම තව තවත් සසර ගමනට ඇවිදින්නත් වෙනවා. ඉතින් මේ විතක්ක සන්තාන කියන සූත්‍රය තුල
අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනේ අපිට යම් කෙනෙක් දිහා දකිනකොට සුබ නිමිති අරගන්නවා. ලස්සනයි, ප්‍රියයි, මනාපයි, ඉෂ්ටයි, කාන්තයි කියන මෙන්න මේ සුබ නිමිති සහ සුබ අරමුණු තමයි අපි ගාවට රාගය ඇති කරන්න කියනවා. එතකොට අපි යම් කෙනෙක් එහෙම දැකලා රාග සහගත හිතවිල්ලක් ඇති වෙනකොට තමන්ගේ හිතට දැන් රාග සහගත හිතවිලි එනවා කියලා දැනගත්තොත් එහෙම. ඒ විතක්ක සංඨාන කියන සූත්‍රයේ දේශනා කරනවා පින්නතුනි කුසල අරමුණක් තමන්ගේ හිතට ගන්න කියනවා. තමන්ගේ හිතට රාග සහගත හිතවිල්ලක් එනකොට තමන් ගන්න කියනවා මේක අමතක කරන්න තමන් කරපු පින්කමක් තමන්ගේ හිතට සිහියට ගන්න කියනවා. දැන් අපි හිතමුකෝ තමන් ගාවට දැන් රාග හිතවිලි තමන් ගාව බොරබුරා නැගෙනවා. අපි දන්නවා ලී කෝටු දෙකක්, වේලිච්ච ලී කෝටු දෙකක් එකට අතුල් වැඩිපුර වෙලාවක් හිටියොත් ඒක ගිනි ගන්නවා. ඒ රත් වෙලා ඒ වගේ රත් වෙලා ගිනි ගන්න නොදී පිනවත්නේ අපි ගාව රාග හිතවිලි ඇති වීගෙන එනවා කියලා දැනගන්නකොටම අපි කල යුතු එකම දේ තමයි අපේ හිත කුසල හිතවිල්ලකට පෙරලන එක පිනවත්නේ. අපි හිතමු ස්වර්ණමාලේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ වදින්න ගිය එකක් අපි සිහිපත් කළා. මහා සෑය වන්දනා කරන්න යන විදිහ, මහා සෑය වටේ අපි පැදකුණු කරන විදිහ, මහා සෑය වන්දනා කරපු විදිහ, මහා බෝධින් වහන්සේ වන්දනා කරපු විදිහ, බුදු ගුණ සජ්ජායනා කරපු විදිහ පිළිබඳව කුසල සිතුවිල්ලක් සිහි කරන්න කියනවා. තමන් සීල් ගත්ත විදිහ සිහි කරන්න කියනවා. තමන් සීලය අදිෂ්ඨාන කරගන්න කියනවා. එතකොට ඒ වගේ කුසල හිතුවිල්ලක් අපේ හිතට එනකොට අර රාගයේ පිනතුන යටපත් වෙලා යනවා කියනවා. ඒක ඉස්මතු වෙලා එන්නේ නැහැ. එතකොට ඒ හිතුවිලි අපිට මොකද වෙන්නේ? රාග සහගත හිතුවිලි යටපත් වෙනවා කියනවා. සමහර කෙනෙකුට පිනතුනේ මොන කුසල හිතුවිල්ලක් අරමුණු කරගන්න හැදුවත් මොන විදිහේ කුසල සිතුවිල්ලක් ආවත් නමුත් පිනතුනේ රාග සහගත හිතුවිල්ල දුරු වෙන්නේ නැහැ කියනවා. ඒ වෙලාවේ සිහි කරන්න කියනවා පිනතුනේ අසුබය. දැන් අපි දන්නවා තරහ යන කෙනෙකුට තියෙන ප්‍රතිවිරුද්ධතාවය මොකද්ද? තරහ යන කෙනෙකුට ප්‍රතිවිරුද්ධව තියෙන කාරණාව තමයි පිනතුනේ මෛත්‍රිය කියන එක. ඒ වගේම තමයි රාග සහගත හිතුවිලි ඇති කෙනෙකුට ප්‍රතිවිරුද්ධ වෙන්න තියෙන කාරණාව තමයි පිනතුනේ අසුබය කියලා කියන එක. අපිට අසුබ භාවනාව උපකාර කරගන්න කියනවා. අසුබ භාවනාව හැටියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පින දෙතිස් කුණපයක් පිළිබඳව මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියදස් සම්මස් ඇට නහර වකුගඩු කියන මෙන්න මේවා දිහා එකින් එක සිහිනුවණෙන් ගලවලා බලන සටහන් හැටියටත් පිහිටලා තියෙන හැටියටත් ඒ වගේ තියෙන අසුබ දේවල් හැටියටත් අසාර දේවල් හැටියටත් දකින්න කියනවා. ඇයි එහෙම අපි අසුබ දෙයක් හැටියට අසාර දෙයක් හැටියට පිළිකුල් දෙයක් හැටියට දකින්නේ පිනතුනේ? එහෙම දකින්න හේතුව තමයි පිනතුනේ රාගය කියන එක ඇති වෙන්නේ සුබ නිමිත්ත අරමුණු කරගෙනමයි. හොඳයි කියලා හිතන එකයි, ප්‍රියයි කියන එකයි, ලස්සනයි කියන එකයි එවැනි හිතුවිලිත් එක්කයි අපි ගාව රාගය කියන එක ඇති වෙන්නේ. අපි බලමු කෙනෙක් දිහා බලනකොට අපි හිතන ලස්සන කෙස් කලබක් කියනවා. ඒ නිසා කෙනෙක් සමහර වෙලාවට කෙස් වලට බැඳෙන්න පුළුවන්. සමහර වෙලාවට ඇස් දෙකට බැඳෙන්න පුළුවන්. සමහර වෙලාවට දත් ටික ලස්සනයි කියලා දත් ටිකට බැඳෙන්න පුළුවන්. කෙනෙක් හමට බැඳෙන්න පුළුවන්, හමට කැමති වෙන්න පුළුවන්. පිනතුනි සිහියෙන් බලන්න කෙස් ටික ගලවලා සිහියෙන් අරගෙන බලනකොට මේ කෙස් ටික පිහිටලා තියෙන හැටියෙන් කබ කුඩක් වගේ තුඩක් අග තියෙනකොට සිහි නුවණින් මේ කෙස් ටික ගලවලා බලනකොට මොනතරම් පිළිකුල් සහගතයිද කියන බලන්න. ඊළඟට සඳහන් කරනවා පිනතුනි ඇස් දෙක ලස්සනයි නම් සිහියෙන් බලන්න ඇස් දෙක ගලවලා ලේත් එක්ක නහර වැලුත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැටි බලන්න කියනවා. ඊළඟට සඳහන් කරනවා පිනතුනි මේ දත් ටික එකින් එක කියන්න අපිට කාල වේලාව නැති වෙලා යනවා. ඒ නිසා දත් 32ක් තියෙනවා අපි. ඒ දත් 32 පිළිබඳව සිහි කරන්න තමහර ඇත්තන්ගේ පණුව කාලා ඒවට ආහාර ගිහිලා දත් මැදලා නැතු කුණු වෙලා ඒ වගේ හැමන දුර්ගන්ධය. එතකොට බලන්න ඒ වගේ පිළිකුල වඩනකොට අපේ තියෙන රාගයේ පිනතුන යටපත් වෙලා යනවා කියනවා. යටපත් වෙලා යනවා. එතකොට ඒ වගේ අසුබය බලන්න අපි ලස්සනයි කියන මේ පුංචි හැම නියපොත්තෙන් පොඩ්ඩක් හරි කුණිති ගැහුවොත් එහෙම ඒ චූටි හැමකට ඇතුලෙන් එන්නේ කුණු ලේ ටික. එතකොට අපි කවුරුවත් කැමති නෑ මේ කුණු හැම ටික අකුරලා ගත්තොත් පුංචි ජිල් බෝලයක් හැටියට අකුලන්න පුළුවන් කුණු හැමක්. මේකට දාඩිය දාපුවම දුර්ගන්ධය හැමන හැටි, හොරි හැටි දාන හැටි, දද දාන හැටි, කුෂ්ඨ දාන හැටි, විවිලි දාන හැටි, තුවාල ඇති වෙන හැටි,
සිහි කරන්න කියනවා. ආන් ඒවා සිහි කරනකොට අපි ගාව ආන් අර උපන්නා වූ රාගයේ පිනතුනි යටපත් වෙලා යනවා කියනවා. නූපන්නා වූ රාගය ඉපදෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ ඉපදෙන්නේ නැති රාගය නූපදීම පිණිසත් උපන්නා වූ රාගය ප්‍රහාණය කිරීම පිණිසත් පිනතුනි අසුබය කියන කාරණාව තමන් වඩන්න පුරුදු වෙන්න. ඉතින් අදට තියෙන කාලය අපිට අවසන් වෙනවා. කාරණා 4ක් ධර්මයේ තුල ඉස්මතු කරලා දීවත් කතා කරන්න. රාගය පිළිබඳවත්, ද්වේෂය පිළිබඳවත්, මෝහය පිළිබඳවත්, තණ්හාව පිළිබඳවත් කාරණා 4ක් අපිට සාකච්ඡා කරන්න තිබුණත් අපිට අද තිබුණු කාලය අවසන් වෙලා එනවා. තව එක කාරණාවක් සිහිපත් කළ මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පිනතුනි ඊළඟට මේ විතක්ක සංතාන සූත්‍රය තුල සඳහන් කරනවා තමන් ගාව රාග සහගත හිතවිලි ඇති වුණොත් එහෙම සමහර කෙනෙකුට පිනතුනි කුසල් අරමුණක් ගත්තත් රාගය නැති වෙන්නේ නැහැ කියනවා. සමහර කෙනෙකුට පිළිකුල් මතක් කළත් සමහර වෙලාවට සඳහන් කරනවා ඊ කාලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න යනවා කියනවා අමු සොහනකට භාවනා කරන්න ගියත් සමහර වෙලාවට අලුත ගෙනලා දාපු කාන්තා මල සිරුරු දකින්නවා කියනවා. මූණ කුණු වෙලා කියනවා. ඒ වගේම පණුව ඇති වෙනවා. හැබැයි එහෙම ගියපු ස්වාමීන් වහන්සේලාට රාගය ඇති වුණා කියනවා. උන්වහන්සේලා එතනම ඉඳලා පිනතුනේ රාගය නැති කරගෙන රහත් පදවිය ලැබුවා කියනවා. ඒ නිසා පිළිකුල් භාවනාව දියුණු කරන්න. ඊළඟට සඳහන් කරනවා තමන් සමහර වෙලාවට පිළිකුල් භාවනාව කෙරුවත් පිළිකුල ඇති කරත් රාගය නැති වෙන්නේ නැහැ. උස්සන්න ඒ තරම් මේ කෙලෙස්ය බලවත්. එතකොට සඳහන් කරනවා පින්වතුනි තමන් ගාව ඒ ඇතිවෙන්නා වූ සිතුවිලි උඩු තල්ලට දිව තද කරගෙන හිර කරගෙන තමන්ම තමන්ගේ හිතට අවවාද කරන්න කියනවා. උඹ මේ හදන්නේ මම මේ සසරේ ඇවිද්දවන්න නේද? උඹ හදන්නේ මට මේ ලෝහ ගුලි ගිලි ගිල්ලවන්න නේද? උඹ මේ හදන්නේ මං අවීච මහා නරක ආදියට තල්ලු කරන්න නේද? ලෝකුමවාදී නිරයන් වලට තල්ලු කරන්න නේද හදන්නේ? තිරිසන් ආත්ම වල උපදවන්න නේද මං හදන්නේ කියලා තමන්ගේ හිතටම තමන් තරවටු කරගන්න කියනවා. අවවාද කරන්න කියනවා. ආන් එහෙම මේ රාගය ප්‍රහාණය කරගන්න උත්සාහවත් වෙන්න කියනවා. ඒ නිසා රාගය දුරු කරගන්න මෙන්න මේ කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න. රාගය කියලා කියන්නේ ගින්නක්. ඒ ගින්න නිසා අපේ ජීවිතේ අපි බොහෝ කාලයක් දුක් විඳිනවා. තවත් සමහර වෙලාවට බලන්න ආදීනවය අපි රාගය නිසා අවීච මහා නරකාදීල කොච්චර දුක් විඳින්නේ නැද්ද? අපි මනුස්ස ලෝකවල නපුරුෂකයෝ වෙලා කොච්චර ඉපදින්නේ නැද්ද? මිනිස්සුන්ගෙන් ගරහා ලබන්නට ඇද්ද? ඒ නිසා ආදීනවේ දිහා දකින්න කියනවා. මෙන්න මේ කරුණ දිහා දැකලා රාගය ප්‍රහාණය කරගන්න, රාගය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. මේ උතුම් සූත්‍ර දේශනාව ඔබ හැමදෙනාගේම රාගගිනි දුරු කිරීම පිණිසම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අපි හැමදෙනා විසින් අද මේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ මහව කඩම්බහව හන්දිය නිවසේ පදිංචිව සිට මීට වසර 2කට පමණ මිය පරලොව යන්නට යෙදුන ඒ.බී. මුතුමැණිකා මෞතුමියගේ දූදරු පිරිස විසින් ඒ දූදරු පිරිස අයිඑම් ආනන්ද කරුණාරත්න ආර් කරුණාවති අයිඑම් ධර්මාවති අයිඑම් චන්ද්‍රලතා අයිඑම් කුසුමාවති අයිඑම් ජයශ්‍රී මැණිකේ අයිඑම් අනුලා කුමාරී අයිඑම් සුනේත්‍රා යන සහෝදර දූදරු පිරිස විසින් තමයි මේ මෞතුමියගේ මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් මේ පින්තුන්ගේ ප්‍රධාන අරමුණක් හැටියට සඳහන් කළ තිබෙනවා මීට වසර 2කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඒ.බී. මුතුමැණිකා ආදර මෞතුමියට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට මීට වසර 42කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුණු අයිඑම් කිරිබණ්ඩා ආදරණීය පියතුමන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් මීට වසර 37කට පෙර මිය පරලොව යන්නට යෙදු හදිසි අනුතරකින් මිය පරලොව යන්න යෙදුණු අයිඑම් විජේරත්න ආදරණීය සහෝදරයාට ලොකු අයියාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් ඒ වගේම පින් අනුමෝදන් කිරීම සහ උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන බවත් ඒ වගේම විශේෂ වශයෙන් සඳහන් කළ දෙනවා කොණ්ඩදෙණිය පූජ්‍ය සීල රතන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් ඒ.බී. ඩිංගිරි බණ්ඩා කිරියත්තාටත් ඒ.බී. ඩිංගිරි අම්මා කිරියම්මාටත් ඒ.බී. රංහාමි ලොකු මාමාටත් ඒ.බී. අබියසුන්දර පොඩි මාමාටත් ආර්.එම්. රම්බණ්ඩා බහප්පාටත්
ඊබී ඉන්ද්‍රාණි කුමාරි සහෝදරියටත් ඊබී සිසිර හේරස් සහෝදරයාටත් ඊබී සුසන්ත ආලෝක සහෝදරයාටත් ඊබී කුමාරි හාමි සහෝදරිය කේ.ආර්. සුන්ද දමින්ද කුමාර පුතුණුවන් ඇතුළු ඒ පිය පාර්ශවයේත් මව් පාර්ශවයේත් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් මීට වසර 5කට පෙර මිය පරලොව ගිය මීගලෑව පොතාන සෙම්බලයි පදිංචි සිට එච්.එම්. සුමනදාස පියතුමන්ටත් එස්.එම්. පුංචි මැණිකා කිරියම්මාටත් එස්.එම්. ඩිංගිරි මැණිකා ලොකු අම්මාටත් එස්.එම්. රත්නායක මාමා ඇතුළු ඒ වංශ පරම්පරානුගත සියලුම දෙනා නමින් මිය පරලොව ගිය සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ මැදිරියේ සිටින පිනතුන් නමින් මිය පරලොව ගිය සියලු දෙනාටමත් ලක්වාසී ලෝකවාසී හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින් අත් වේවා අනුමෝදන් වේවා සසර දුක් කෙලවර කර උතුම් අග්‍ර අමා මහ නිවනෙන් සැනසෙන්න මේ ධර්ම දානමය පුණ්‍ය ශක්තිය හේතු වාසනාම වේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ධර්ම දේශනයේ පවත්වනට යෙදුණු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන මේ සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන්නට සියලු ගරුතර මහා සංඝ රත්නයටද මේ පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත පූජ්‍ය දරණාගම කුසල ධම්මාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ ත්‍රිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලාටත් අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් මේ පින් අත් වේවා අනුමෝදන් වෙත්වා. ඒ උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා. වර්තමාන සභාපතිය දරණමින් මුළු මහත් ලෝකයාටම සද්ධර්මයේ සංනිවේදනය කරවන පූජ්‍ය බොරලැන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍යධාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මේ පින්කම සඳහා දායකත්වයේ දරූ පවුල්වල සියලු සහ සම්බන්ධ සියලු දෙනාටමත් ගම්වාසී අසල්වාසී ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් ආශිර්වාද කරන මේ උතුම් පින්බිලෙන් ඔබ හැම දිනාටම මෙලව ජීවිතය යහපත් වේවා පරලොව ජීවිත සුගතිගාමී වේවා සසර ගමනද කෙටි කරගෙන ගෞතම සම්මා සම්බුදු රාජ්‍ය තුලදීම උතුම් අග්‍ර අමා මහ නිවන් සුව ලබා ගන්නට මේ උතුම් කුසල් හේතු වේවා කියලා විශේෂ කාරණාවක් හැටියට සඳහන් කළ තියෙනවා. හදිසි අනුත්තරකින් රෝගාබාධව සිටින අයිඑම් ආනන්ද කරුණාරත්න සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව එතුමන්ටත් ආශිර්වාද කරන මේ උතුම් පින්බෙලින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය ලැබේවා කියලා ආශිර්වාද කරන අවසාන වශයෙන් ලෝකපාලක ශාසන ආරක්ෂක අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීල දෙවියෝ මේ පින් දැක බලානුමෝදන් වෙත්වා. අපවත් සම්මා සම්බුදු ශාසනයත් චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා අවසන දෙවියෝද ප්‍රාර්ථනීය කරන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට දෙවියන්ටද මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ අස්සතු කාලේන සස්ය සංපත්ති හේතුච තීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.